Hello guys, welcome back to my YouTube channel. ඉතින් වෙනදා වගේම ඔයාලා හැමෝම ආදරෙන් මගේ YouTube channel එකට ඔන්න අදත් මම පිළිගන්නවා. ඉතින් අද vlog එකේ තියෙන්නේ නම් අයියයි මයි ගිහපු චූටි ගමනක්. ඉතින් බලමු අද අපි දැන් කොහෙද යන්නේ කියලා. ඉතින් අද අපි යන්න හදන්නේ කොත්මලේ ඩෑම් එකටයි කොත්මලේ සෑයටයි. ඇත්තම කිව්වොත් අපි කොත්මලේ ඩෑම් එකට තමයි යන්න හැදුවේ. ඉතින් සෑයත් ළඟ තිබුණ හින්දා කොත්මලේ සෑයටත් අපි ගියා. ඉතින් බලන්නකො කොත්මලේට යන පාර මොනතරම් ලස්සනයිද කියලා. අපි මුලින්ම ගියේ කොත්මලේ සෑයට. ඉතින් දැන් අපි ඉන්නේ කොත්මලේ සෑයේ කාර් පාක් එකේ. එතනින් ටිකට් ගන්න ඕනේ වුණා. එක දාලා යන හින්දා ටිකට් අරගෙන අපි කොත්මලේ සෑයට ගියා. ඉතින් මේ තියෙන කොත්මලේ සෑය. මේ සෑය ඇතුළට අපිට යන්න පුළුවන්. ඉතින් පොඩි පැරණි පෙනුමකුත් තිබුණා. හැබැයි ඉතින් මාර ලස්සනයි. කොත්මලේ සෑය ගාව මාර ලස්සන view එකකුත් තිබුණා. ඊට පස්සේ අපි ආවේ කොත්මලේ ඩෑම් එකේ view point එකට. එතනින් ටිකට් එකක් ගන්න තිබුණා. ඒකත් අරගෙන අපි ඇතුළට ආවා. එතන මාරම ලස්සනට කොත්මලේ ඩෑම් එක පෙනුණා. ඒ වගේම කොත්මලේ ඩෑම් එකේ මොනවාද ආකෘතියක් වගේ දේවලුත් හදලා තිබුණා. ඉතින් එතන මාරම ලස්සනයි. ඊට පස්සේ තමයි අපි කොත්මලේ ඩෑම් එකට ගියේ. ඉතින් මේ තියෙන කොත්මලේ ඩෑම් එක අපි ගියපු වෙලේ නම් ගොඩක් සෙනග හිටියෙත් නැහැ. ඒ වගේම හැම වාහනයකටම ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. අවසර තියෙන වාහනවලට විතරයි ඇතුල් වෙන්න දෙන්නේ. ඒ හින්දා අපි දෙන්නත් පයින් තමයි ඇතුළට ගියේ. එන්න මම ඔයාලට කලින් පෙන්නපු view point එක. අපි දැන් මෙතන බලන්න තියෙන හැමදේම බලලා ඉවරයි. අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් එහෙනම් අපි දැන් ගෙදර යමු. ඉතින් ගෙදරට මාව දාලා යන්න හදද්දි හැමදාම අපේ බලෝ මේ විදිහට තමයි අයියට වද දෙන්නේ. එයාට ඉතින් එක වාහනයක් කියලා නැහැ, ඕනම වාහනයක් එකයි. ඕනම වාහනයක් ස්ටාර්ට් කරපු ගමන් එයා ගිහිල්ලා නගිනවා. එයාට යන්න පුළුවන් වාහනයක්ද බැරි වාහනයක්ද කියලාත් ගාණක් නැහැ. එයා ගිහින් නගින එක තමයි කරන්නේ. ඉතින් බයික් එකේ වුණත් ඔය විදිහට යනවා. එතකොට ඉතින් රවුමක් එක්කන් ගිහිල්ලා තමා එයාව ආයෙ ගෙදරට ගෙනල්ලා දාලා අයියා යන්නේ. බයික් එකක් වුණත්, ත්‍රී වීල් එකක් වුණත්, කාර් එකක් වුණත් එයාට අදාළ නැහැ. ස්ටාර්ට් කරොත් කොහේ හරි යන්න ඕනේ. සමහර වෙලාවට හරි වදයක් වෙනවා එයාව. ඉතින් ඔය විදිහට යත් එක පොඩි රවුමක් ගිහිල්ලා එයාව ගෙදරට ගෙනල්ලා දාලා අයියා ගියා. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ ගෙවුනේ. අලුත් vlog එකක් කරන් ඉක්මනින් මෙන්න එතකම් මාව subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. Bye guys.